2025 මැයි මාසේ 24 අලුයම ශ්‍රී ලංකාවාසී අප සියලු දෙනාටම හදවත මොහොතක් නතර වෙන තරමේ ශෝකජනක ආරංචියක් තමයි ලැබුණේ. ඒ හෙළේ අග්‍රගණ්‍ය නිලි රැජින මාලනී සිනේලතා පොන්සේකා මහත්මියගේ අභාවය. එස්.එල්. එලකිරි කැන්ඩි මේ විනාඩි කිහිපය වැය කරන්නේ ඇගේ සමුගැනීම වෙනුවෙන් තබන පුංචිම සටහනක් වෙනුවෙන්. ඉතින් පුංචි බබා තුළින් හෙළ සිනමාවට පාතැපු ඇය ඉතා ඉක්මනින්ම ශ්‍රී ලාංකීය සිනමාවේ අග්‍රගණ්‍ය නිලියක්, අතිශය ජනප්‍රිය නිලියක්, ඒ වගේම ආදරය දිනාගන්නට හැකි නිලියක්, ඒ වගේම හැමම නළුවෙක් සමගම රඟපෑමට හැකියාව දිනාගත් අවස්ථාව දිනාගත් ආදරණීය නිලි රැජින බවට පත් වුණා. ඇය සමග රඟන්න බෑ නළුවෙක් නැති තරම්. ඒ වගේම වර්තමානයේ ඉන්න අලුත් පුංචි නළු නිලියොත් ඇය සමග බොහෝ අවස්ථාවල රඟපා තිනවා. ඇයගේ ආදරය, කරුණාව ඒ හැමෝටම එක හා සමානව ලැබිලා තියෙනවා. වරක එක් යුගයක් නිර්මාණය වුණා ගාමිණී මාලනී. ඒ බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට හැකි සිනමා නිර්මාණයන් සමග. ඉන් අනතුරුව තමා සිනමාවේ වසන්තය උදා වුණේ ඒ විජය මාලනී යුගය. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ තුෂාරා, සංගීතා කිහිපයකින්ම ඇය සිය ප්‍රතිභාපූර්ණ ආදරණීය රංගනයෙන් සියලු සිනමාලෝලීන්ගේ හදවත් තමන් වෙත නතු කර ගැනීමට සමත් වුණා. ඒ ආදරණීය රංගනය, ඒ සුරූපී වතකමල, දුටුවන් වශී කරවන නෙත් යුගල ඕනෑම කෙනෙකුගේ අද පවා ඇයගේ මිය යන්නට මොහොතකට පවා ඇයගේ ඒ සුන්දර සිනාවෙන් ඇය මිනිසුන් අමන්දානන්දයට පත් කරා. ඇයගේ අවසාන උපන්දින සාදයේදී අප දුටුවා ඇයගේ ඒ ලස්සන සිනාව. ඇයි නමුත් වේදනාවෙන් තමා ඒ අවස්ථාවට මුහුණ දුන්නේ. නමුත් ඇයගේ සුන්දර සිනාවෙන් ඇය මිනිසුන් සතුටු කරන්නට පසුබට වූයේ නැහැ. කෙසේ වෙතත් අද ඇය ජීවන රංගමලින් බැස යන ඒ අනුවේදනීය ශෝකජනක පුවතාරංචි එස්.එල්. එලකිරි කැන්ඩි අපි තබන මේ විශේෂ සටහනේ අපි ප්‍රාර්ථනා කරන ඇයට ස්වර්ග රාජ්‍ය හිමි වන්න. ගිල්බර්ට් හා හිලවතී පොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය කැලණිය පෑලියගොඩදී උපත ලැබුවාය. උපතින් පසුව වුන් නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචිට ගිය අතර 1952 දී මාලනියගේ අධ්‍යාපන කටයුතු ශාන්ත චෝන් විද්‍යාලයෙන් ආරම්භ කළාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැලණිය වෙත මුල්ලට පැමිණියාය. එම නිසා ඇය පාසල වෙනස් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වුණා. ඇය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී. මාලනී සිනේලතා පොන්සේකා රංගන විද්‍යාලයේ ඒ 1963 නොරත් රත විද්‍යා නාට්‍යයේ ඇය 1968 දී රඟපෑ කල්බැස්ස වෙනුවෙන් සම්පූර්ණ වේදිකා නාට්‍ය නිලයේස ජාතික සම්මානයෙන් පිළිගනු ලබනවා. ඇය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගනයක. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1960 දී තිස්ස ලියන සූරියගේ පුංචි බබා වශයෙන්. ඉන්පසු එම වසරේදී බුද්ධස කාලේ දහසක් සිටිවි සහ ආදරවන්ත යන චිත්‍රපටවලට රඟපෑවා. ඇය රඟපෑ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 140කට 150කට එහා බව නම් සාහිත්‍ය වශයෙන්ම කියන්නට පුළුවන්. ඒ අතර විදේශීය චිත්‍රපටද වේ. ඇයගේ සාර්ථකම චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන්මැණිකා, ධර්මසේන පතිරාජයන්ගේ එයා දැන් ලොකු ළමයෙක්,
සහ බමරු ඇවිත් යන ඒවා හඳුනා ගන්නට පුළුවන්. ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය කරා. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටයද අධ්‍යක්ෂණය කිරීමට සමත් වුණා. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී සිවාජි ගණේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් යන චිත්‍රපටයේ රංගනයට දායක වුණා. පසු කාලීනව ඇය රූපවාහිනීයද ප්‍රවිෂ්ඨ වුණා. ඇය රංගපෑ මැනලද පුතේ කිරිදුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර සාමු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි වුණා. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලිනාට්‍යවල ප්‍රභාමත් රංග වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලිනාට්‍ය නිලි සම්මානය පවා හිමි වුණා. මාලිනී සැනසිරි සුවඳ නිරුපමාලා වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවටද පත් වුණා. මෑත කාලයේ ඇය රංගපෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේගේ ආකාශ කුසුම් හැඳින්විය හැක. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිලිය වූයේද මාලිනී පොන්සේකායි. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානයක් හිමි කර ගැනීමත් සමගයි 1977 නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ඇය තවත් සම්මානයක් හිමි කරගත්තා. 2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් ආසියානු සම්මාන උළෙලේදී වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වයේ අගයමින් මාලිනීට රන් නෙළුම සම්මානය පිරිනමන්නට ලැබුණා. සරසවි සම්මාන හැරුණකොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන සහ වෙනත් සුවිශේෂී සම්මාන ගණනකින්ම පිදුම් ලැබූ ආදරණීය නිලි රාජ්‍යයකි. අතිශය විශාල සම්මාන තොගයක් දිනාගන්නට සමත් වූ ආදරණීය මාලිනී විසින් දිනාගත් සම්මාන කිහිපයක් ගැන අපි ඔයාලට කියන්නම්. 1978 හොඳම නිලිය විදිහට බමරු ඇවිත් චිත්‍රපටය වෙනුවෙන් ඇය සම්මාන දිනාගන්නවා. 1979 හොඳම නිලිය විදිහට වසන්තයේ දවසක් වෙනුවෙන් ඇය සම්මාන දිනාගන්නවා. 1981 යලිත් හොඳම නිලිය ආරාධනා චිත්‍රපටය වෙනුවෙන් ඇය සම්මාන දිනාගන්නවා. 1985 කලාසූරි සම්මානය දිනාගන්නවා. 1996 විශ්ව ප්‍රසාදිනී උපහාර සම්මානය ඇය දිනාගන්නවා. සරසවි සම්මාන උළෙලේදී 1979 දී හොඳම නිලිය විදිහට හිඟනගොල්ල චිත්‍රපටය වෙනුවෙන් ඇය සම්මාන දිනාගන්නවා. 1979 වසරේ ඇය පටන් ගන්නවා ජනප්‍රියතම නිලියට හිමි සම්මාන වැල දිනාගන්න. 1979 ජනප්‍රියම නිලිය, 1980 ජනප්‍රියම නිලිය, 1981 හොඳම නිලිය ආරාධනා වෙනුවෙන් සහ ජනප්‍රියම නිලිය වශයෙන් සම්මාන දිනාගන්නවා. 1982 හොඳම නිලිය විදිහට යස ඉසුරු චිත්‍රපටය වෙනුවෙන් සහ ජනප්‍රියතම නිලිය විදිහට සම්මාන දිනාගන්නවා. 1983 ජනප්‍රියතම නිලිය, 1984 ජනප්‍රියතම නිලිය, 1985 ජනප්‍රියතම නිලිය. මේ අය දිනාගත් සරසවි සම්මාන කිහිපයක් ගැනයි. එවන් නිලියක් යලිත් මේ බිමේ මේ හෙළදිරනේ උපදීද අපට දකින්නට හැකි වේද කියලා අපි නම් දන්නේ නැත.